සිත පහදගෙන මේ කියන සියලු ධර්ම කාරණා තමන්ට අවබෝධ කරගන්නට මේක තමන්ගේ මනසින් දැක ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඉෂ්ඨානේ යුතුව මේ ධර්ම සාකච්ඡාවට අපි සම්බන්ධ වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෝපත් වේවා සියලු දෙනාටම. ධර්ම දේශනාව කරනකම් අරියවන්ත වෙන්න ඕනේ. පොඩ්ඩක් අපිට මේ මයික් එක ඕෆ් කරගත්තා නම් හොඳයි. පොඩ්ඩක් පද්දේ තියෙන නිසා ගැටලුවක් නෑ නේද අම්මා? ඔක ඕෆ් කරගන්න. නෑ. ඕකේ තියෙන මයික් එක තියෙන පොඩි බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට මයික් එක ඕෆ් වෙනවා. ප්‍රශ්න අහනකොට විතරක් අපි මයික් එක ඔන් කරමු. හරි. එහෙනම් හැමෝම අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙමු. අපි ඇත්තටම ධර්ම සාකච්ඡාවක් දිගටම පටන් අරගෙන කරගෙන ආවා. ඒකේ අද 4 වෙනි දවස. ඉතින් අපි ධර්ම දේශනා කීපයක් කරලා ඒකත් එක්ක කරපු ධර්ම සාකච්ඡාත් එක්ක මට අද අදහසක් ආවා. මේ ගොඩාක් කට්ටිය වැඩි ලොකු උවමනාවක් නොදෙන පැත්තක් වුණාට අපිට බොහෝම මේ නිවන් මඟ පූර්ණණය කරගන්න අවශ්‍යම කරන තවත් කරුණක්. ඒ කියන්නේ අපි අනුස්සති වඩනවා, සතර කමඨහන් වඩනවා හා සමානවම ඒට සමගාමීවම අපි විසින් කරගෙන යත යුතු තව කාරණාවක් ගැන. ඒ කියන්නේ අපි සහ සම්බන්ධ වෙච්ච මේ සංසාර ණය ගනුදෙනු සහ සංසාර ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වන්නට උපකාර වන කරුණු 4ක් ගැන අපි තව ටිකක් ගැඹුරට සාකච්ඡා කරලා එහි තියෙන වැදගත්කම පෙන්වා දුන්නොත් ඒක කට්ටියට උපකාරයක් වෙයි කියලා මට හිතුණා. ඒක නිසා තමයි මම අද මාතෘකාව කරගන්නේ මේ සංසාර ණය ගනුදෙනු සහ සංසාර ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන්නට උපකාර වන කරුණු 4 ගැන ටිකක් ගැඹුරෙන් කතා කරන්න ඕනේ කියලා මම හිතුවා. එතකොට අපිට මේ කරුණු 4 ඇත්තටම කවුරු හරි මගඵල ලබලා ඉන්න කෙනෙකුට මගඵල සාක්ෂාත් කරගන්න වගේම මගඵල නොලැබූ කෙනෙකුට වුණත් මේ කරුණු 4 කිරීම තුළින් යම් කිසි සංසාර ණය ගනුදෙනු කොටසකින් මිදී නිදහස් වෙන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ අපි අනන්ත සංසාරේ කොතනක හෝ පැලවෙලා. අපි දන්නේ නැහැ අපි කොතනද පැලවුනේ, කවද්ද පැලවුනේ කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ඉපදි මෙරි නැවත ඉපදි ඇවිල්ලා අද අපි මෙතන මිනිස්සෙක් විදිහට උප්පත්තිය ලැබලා තියෙනවා. එතකොට ඔය ආපු ගමනේ අපිත් එක්ක සහසම්බන්ධ වෙච්ච අපිට දෙමව්පියෝ වෙච්ච ගුරුවරු වෙච්ච අපිට උපකාර කරපු අපිට
සහසම්බන්ධ වෙච්ච ගොඩාක් දෙනෙක් සම්බන්ධ වෙවි ආපු ගමනක තමයි අපි ඉන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ සංසාර දුක් පැවැත්මේ මේ සංසාර රිය ගමන නවතා අරිය තත්ත්වයට පත්වීමට උත්සාහ කරන යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මේ කරුණු හතර ගැන බොහෝම යථාභූත ඥානයකින් තේරුම් අරගෙන මේ කරුණු හතර හැමදාම කරලා මේක ප්‍රායෝගිකව අපි කොහොමද මේ කරුණු හතර කරන්නේ කියන එක ගැන තමයි අපි හොඳටම දැනගන්න ඕනේ. එතකොට කවුරු හරි කෙනෙක් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන සීලේ පිහිටා භාවනාව යෝගීව ඉන්න කෙනෙක් උනත් මේ මූලික කරුණු හතර සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට අපි හිතමු යම්කිසි අපි අද බෞද්ධයෝ වෙලා ඉපදිලා තියෙනවා. අපි පොඩි කාලේ ඉඳන් අපි බෞද්ධ කියලා අපි නිවන් දකින්න ඕනේ කියලා යම්කිසි අරමුණක ඇවිල්ලා තියෙනවා. ඒ අතරතුරේ තව කෙනෙකුට මම කොහොම හරි මේ ආත්මේ මේ නිවන් දකින්නවා කියලා හිතාගෙන ආපු කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට ඒ නිවන් මාර්ගයට පිවිසෙන්නට මූලික උපකාරයක් කරගන්න පුළුවන් කරුණු හතරක් විදිහට මේ කරුණු හතර පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට අපිට දැන් අපේ තියෙනවා මිනිස්සෙක් සංසාරේ ඇවිල්ලා යාට නිවන් දකින්න ඒ කාලේ වෙනකොට යම්කිසි මිනිස්සෙකේ තියෙනවා පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය. මෙන්න මේ කරුණු හතර කරනකොට මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියෙන් කොටසක් අපිට මතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ මිනිස්සයා කරගත්ත යම් කම්මාවරණ මේ නිවන ආවරණය වන කරුණු තියෙනවා. කම්මාවරණ, විපාකාවරණ, කෙලෙසාවරණ, නෙය්‍යාවරණ කියලා මේකෙන් ආවරණය වෙලා තියෙන හින්දා අපේ අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය වැහිලා තියෙනවා. ඒ වැහිලා තියෙන නිසා කෙනෙකුට ධර්මය අහන්න ඕන වුණත් සමහර වෙලාවට ඒකට වෙලාවක් නැහැ. එහෙම නැත්නම් මේ විපාකාවරණ වලින් මේවා වැහිලා ගිහිල්ලා. එහෙම නැත්නම් අපිට මේ ධර්ම මාර්ගයට එන්න මොනවා හෝ බාධක වැටිලා තියෙනවා. මෙන්න මේ බාධක නිසා අපිට ධර්මය අහන්න ධර්මය හැසිරෙන්න මේව ගැන සාකච්ඡා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. බොහෝම කාර්යබහුල වෙලා ඒ කාර්යබහුල ජීවිතෙත් එක්ක යනවා මිසක් මේ ධර්මය අහන්නවත් වෙලාවක් ගන්න බැරි තරමට මේක ආවරණය වෙලා තියෙනවා. මෙන්න මේ සියලු ආවරණ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් කෙනෙකුට හරියටම මූලිකවම මේක දවස් 7ක් කරන්න ඕනේ. නමුත් මේ කරුණු හතර සෑම කෙනෙක්ම අද පටන් ගත්තා නම් මරණ මොහොත දක්වාම ඒ මොහොත දක්වාම මේක කරගෙන යන්න ඕනේ පුරුද්දක් විදිහට. මේක පුරුදු වුණාට පස්සේ බොහොම පහසුවෙන් ඕන කෙනෙකුට ඕනම වෙලාවක ඕනම මොහොතක කරන්න ඕනේ. නමුත් අපි පුරුදු වෙන කෙනෙක් විදිහට මේ නිවන් මාර්ගයට මූලිකවම අපි මේකට අනුගත වෙන කෙනෙක් විදිහට අපිට පුළුවන් මේක උදේ හවස දෙවතාවක් මේක ලොකු දෙයක් කරන්න නෑ. මේක යම්කිසි මේක යථාභූත ඥානයකින් තේරුම් අරගෙන වචන පදවැල් කියවීමක් ගාථා කියවීමක් නෙමෙයි මේක තුල තියෙන්නේ. මේ වචන තියෙන්නේ මේ වචනවල අර්ථය ධර්මයේ හරය තේරුම් ගන්න. මේ වචන දීලා තියෙන්නේ ඒකට. එතකොට මේ වචනවල හරය ධර්මයේ අර්ථය තේරුම් අරගෙන මේක මතක තියාගෙන මේක උවමනාවක් ඇතුව Tamanට මේ සංසාර ගමනින් නිදහස් වෙන්න ඕනේ කියලා යම් කිසි අර හිතේ අදිෂ්ඨානයක් ඇතිව මේ කරුණු හතර දවසකට දෙපාරක් විතර කෙනෙකුට කරගෙන යන්න පුළුවන්. එතකොට යම් සත්වයේ මේ සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ මේ ණය වීමත් ණය ගෙවීමත් සහ නැවත ණය වීමත් කියන කාරණා හේතුයි. එතකොට අපිට සංසාර රිය ගමන දික් වෙන්න අපි වර්තමාන මොහොතක් පාසා අනුසය බිහි කිරීමත් එක්කම මේ අපි ණය වීමකුත් සිද්ධ වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුව හේතුඵල ධම විනය කියලා කොටස් දෙකක් පෙන්නලා දීලා තියෙනවා. විනය කියලා කොටසකුත් තියෙනවා. මේක හරියටම තේරුම් ගත්තට පස්සේ තේරෙයි මේ විනය කියන කොටසේ තියෙන හේතුඵල ධර්මතාවයම තමයි. නමුත් බුදු පියාණන් වහන්සේ අපිට මේ එකපාරටම මේක තේරුම් ගන්න බැරි හින්දා මේක කොටස් දෙකකට කඩලා පෙන්නලා දීලා තියෙනවා
මේක හේතුඵල ධර්මයට බහා ගලපා ණය විනයට සසඳා බලා කියලා කොටස් දෙකකට පෙන්නලා දීලා තියෙනවා. එතකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අපි ණය වෙන තැන් කොතනද කියන එක. එතකොට මෙන්න මේ ණයෙන් මිදී නිදහස් වීමත් අර අනුස්සති වඩනවා හා සමානවම වැදගත් මේ සංසාර රිය ගමන අවසන් කරන්න යන කෙනෙකුට. එතකොට මේ විදිහට අපි මේ අනන්ත සංසාරේ එනකොට තව කෙනෙකුට ණය වෙලා තියෙනවා. ණය ගෙවලා ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ණය ගෙවන ගමන් අපි මොකද වෙලා තියෙන්නේ? නැවත නැවත ණය වෙන වැඩ අපි අතින් වෙලා තියෙනවා. මේක අපි දන්නේ නැති හින්දා. අපි රාගයෙන් කටයුතු කරන්න ගිහිල්ලා ණය වෙනවා. ද්වේෂයෙන් කටයුතු කරන්න ගිහිල්ලා ණය වෙනවා. මෝහයෙන් කටයුතු කරන්න ගිහිල්ලා අපි මේ ණය ගනුදෙනු වලටපත් වෙනවා. එතකොට මේ ණය ගනුදෙනු සිතින් කයෙන් වචනයෙන්ම අපිම කරපු දේවල් වලින් තමයි අපි මේ ණය ගනුදෙනු වලට සහසම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් ඔක්කොම එකතු වුණාම මේව ගෙව ඉන්නවා මිසක් මේකෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් මේ සත්වයාට බුදු පියාණන් වහන්සේලා ඇවිල්ලා මේ විදිහට මේ දේවල් කරුණු කාරණා මතු කරන තාක් සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ මේක මේ අපි මේ ණය වෙනවා නේද මේක ණයක් කියලාවත් තේරෙන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ණය මුදලින් වෙන ණයක් නෙමෙයි මේ ණය වෙන්නේ අපි සිතින් කයින් වචනයෙන් කියන මේ තුන්දොර හරහා තමයි රාගයෙන් දේශයෙන් මෝහෙන් ක්‍රියාත්මක වෙලා මේ සිත කය වචනය කියන මේක සිතෙන් කයෙන් වචනයෙන්ම තමයි ණය වෙලා තියෙන්නේ. අපි හිංගි හිංසා කරන්නේ වචනයෙන් හිංගි කරනවා. අතින් පයින් හිංසාවල් කරනවා. අවඩ කරනවා. අසාධාරණ කරනවා. නිന്ദා පහස කරන්නේ අපි වචනේ. ඔන්න ඔය වගේ දේවල් තුලින් තමයි අපි මේ ණය ගනුදෙනුවට පැටලිලා තියෙන්නේ. එතකොට අපිට සංවර කරගන්න තියෙනවා සිත කය වචනය කියන තුනම. අපිට හිත විතරක් සංවර කරගෙන හරියන්නේ නැහැ. හිත සංවර කරගත්තා වගේම කය වචනය දෙකත් අපි සංවර කරගත යුතුයි. අපේ වචනය සංවර කරගන්න ඕනේ. කය සංවර කරගන්න ඕනේ. ඒකනේ ඒක තුන්දොරක් විදිහට දීලා තියෙන්නේ. ඒක නිසා මේ ඔක්කොම ගැන අපි හොඳ අවධානයකින් අවබෝධයකින් කටයුතු කළොත් තමයි අපිට මේ හැමදේම මේ ගැට ගැහිලා තියෙන මේ ගැටේ ලෙහලා මේක බොහෝම සීරු මාරුවට මේ නිවන් මාර්ගයේ අනුගමනය කරන්න ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ අපි මේ කරුණු කාරණා ගැන හරියටම තේරුම් ගත්තොත්. එතකොට මේ මිනිසත් බව ලැබූ සෑම කෙනෙක්ම රාගයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කරනකොට අපි දන්නවා මේ කටයුතු කරන එක දැන් අපි ධර්මයේ අහපු කෙනෙක් විදිහට ඒක වැරදි බව දන්නවා. ඒකට තමයි අපි මේ සතර අනුස්සති වඩන්නේ. මේ අනුස්සති වඩනකොට මේ කුසලස්ස උපසම්පදා කියන தත්ත්වයට අපිපත් වෙනවා. එතකොට මේ කරන මේ කුසලස්ස උපසම්පදා කියන தත්ත්වයටපත් වෙයිගෙන යනකොට අපේ මේ චිත්තය කිලුටු කරන සියලු කෙලෙස් ප්‍රහාණය වෙනවා. පාරිශුද්ධ තත්ත්වයටපත් වෙනවා. එතකොට දැන් අපිට තේරෙනවා අපි බෝධි පූජා තියලා එතකොට සිල් අරගත්තට සීල ව්‍යාපාර වලට සම්බන්ධ වුණාට මල් පහන් පූජා කරාට බුද්ධ පූජා තිබ්බට අපේ මේ හිතේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ හිතේ කෙලෙස් මතුවෙන ආකාරය මේ කෙලෙස් උපදින ආකාරය මේ කෙලෙස් නිසා අපිට ඊළඟට අපිට බුරුම වෙන විපාක ගැන යම් කිසි අවබෝධයක් ලබාගෙන කටයුතු කරන කෙනෙකුට තමයි මේ කුසලස්ස උපසම්පදා කියන தത്വයට පත් වෙන්න පුළුවන්. ඒකට ප්‍රාර්ථනා කරලා අපිට මේ කුසලස්ස උපසම්පදා කියන தത്വයට පත් වෙන්න බෑ. ඒකට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ විනය කියන කොටසදී අපිට මේක පදවැල් ගායනා කරලා ඒ ගාථා කටපාඩමින් කියෝලා වචන කියෝලා මේ ණය ගනුදෙනුවෙන් නිදහස් වෙන්න බෑ. මේක ගැන හොඳ අවබෝධයක් ඇතුව අපි මේ කරුණු කාරණා හිතෙන් මෙනෙහි කරන ගමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එදිනෙදා ජීවිතයේදී මේ නැවත නැවතත් ණය නොවන විදිහට වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට අපි ණයෙන් මිදී නිදහස් වීම කරනවා හා සමානවම හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අලුතෙන් ණය වීමක්
නොවි මේ ගමන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක සම්බන්ධව. එතකොට මෙතන කරුණු අපිට තියෙනවා මේ බුදුහාමුදුරුවෝ කොහොම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා මේ සංසාරයට බැඳෙන එක හේතුවක් තමයි මේ ණය ගනුදෙනුව කියන එක. එතකොට මේ ඒක ඒ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීම. ඒ කියන්නේ ණය වීම, ණයෙන් මිදී නිදහස් වීම කියන දෙපැත්ත පෙන්නලා දීලා උන්වහන්සේ අපිට කියනවා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සා. මේ ණයෙන් මිදී නිදහස් වීම තුල අපිට අවිද්‍යා දෝමනස්සන් කියන තත්වයෙන් මේ මිනිදී නිදහස් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. මේක වෙනමම සූත්‍රයක තියෙන දෙයක් නෙමෙයි. මේ ත්‍රිපිටකයේ සූත්‍රවල තැන් වල තියෙන කොටස් එකතු කරලා අපිට පහසුවට තමයි අපි කරුණු හතරක් විදිහට මේක කැටි කරලා අරගෙන තියෙන්නේ. මේක කරලම බලන්න ඕනේ. මේක කරනොත් මේක තමන් ප්‍රායෝගිකව මේක තුල කටයුතු කළොත් තමයි Tamanට මේ tie කරුණු හතරේ වැදගත්කම තේරෙන්නේ. එතකොට අපි දහම් පාසල් ගිහිල්ලා අපි ගෙවල් වල අපි බුදුන් වඳිනවා, සමහර ගෙවල් වල උදේ හවස බුදුන් වඳිනවා. මේ දේවල් කරනකොට අපි මේ පළවෙනි කාරණාව මේ කියන ගාතාව අපි හැමතිස්සෙම අහලා තියෙනවා. මේ ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීමේ පළවෙනි කාරණාව තමයි කමාව ගැනීම. එතකොට මේ කමාව ගැනීම කියන කාරණය අපිට අලුත් දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. මේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං කියන මේ ගාතාව අපි දහම් පාසල් වල, ඉස්කෝලවල, ගෙවල් වල මේක අපි නිතර කියපු ගාතාවක්. හැබැයි මේකේ වචන පදවැල් ටික අපිට හොඳට කටපාඩම් අපි හොඳට කියෝගෙන ගියා. නමුත් අපි මේක කිව්වේ මොකටද කියලාවත් හරියට දන්නේ නැතුව ඔහේ කියෝගෙන ගිහින් තියෙන්නේ. තම තමන්ගෙන්ම අහලා බලන්න මේක ගැන අවබෝධයක් ඇතුවද තමන් මේක යම්කිසි තැනක කියෙව්වේ. ඒ කියවපු දේ තුල තමන් ප්‍රායෝගිකව අනුගමනය කිරීමක් වුණාද? එහෙම කළාද? එහෙම නොකර හිටියද? කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි මේ ගාථා මතුරලා විතරයි මෙච්චර කල්. මේ ගාථාවල තියෙන ගැඹුරු හරය අර්ථය ධර්මය ගැන කිසිම අවබෝධයකින් තොරව තමයි අපි මේවා කටපාඩම් කරගෙන කියවලා තිබුණේ. ඉතින් මේවා තුල බුදු පියාණන් වහන්සේ ලොකු ගැඹුරු ධර්මතා මතු කරලා තියෙනවා. ඒ ධර්මතා මතු කරගෙන මේ ගාථාවන් කියවනකොට ඒ අවබෝධයෙන් යුතුව ඒ මෙනෙහි කිරීම සිද්ධ කරා අපිට මේකේ උපරිම ඵල නෙලා ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. එතකොට මේ සංසාර ගමනේ අපි කාලයක් මේ තල 31ක් තුල ඉපදි මෙරි එහෙට මෙහෙට උඩට පහළට ගමන් කරනකොට මේ අපි ඉපදිච්ච තැන්වල අපිට සහසම්බන්ධ වෙච්ච අයට අපි මේ සංසාර ගමනේ මේ ණය වෙනවා කියන එක ගැන අවබෝධය නැතිකම නිසා. එතකොට අපි මේ සංසාර ගමනක් යනවා කියන අවබෝධය නැතිකම නිසා අපි ගොඩාක් අයට අවැඩ අසාධාරණකම් හිංගි කියලා කියන්නේ වචනයෙන් සිද්ධ වෙන හිංසාවල්. අපි බනිනවා මිනිස්සුන්ට බොහෝම හිත්‍රි දෙන්න හිත් වල පෑරෙන්න බොහොම නිന്ദා අපහාස කරලා මිනිස්සුන්ට බයිනවා. ඒවට අපි කියනවා හිංගි කියලා. ඒකට අපවාද, අවලාද, අපහාස, පාප ක්‍රියා මේ වගේ ගොඩාක් වැරදි ක්‍රියා අපි කරලා තියෙනවා. අපි මේ රාගෙන්, දේශයෙන්, මෝහෙන් කටයුතු කරගෙන මේ සංසාර ගමනක් එනකොට. එතකොට මේවා විපාක නොදී අතහැරෙන දේවල් කිසි දෙයක් නැහැ. මේවා අනිවාර්යෙන්ම අපිට විපාක දෙන්න මේවා එකතු වෙලා ගොඩ ගැහිලා තියෙනවා. ඒ අවස්ථාව ආවහම ඒ අවස්ථානුකූලව අපිට ඇවිල්ලා මේවා විපාක දෙනවා. ඒකට අපිට හිතා ගන්න බෑ මේ කොහෙන්ද මේක උනේ. අනේ මම මේ ආත්මෙදී නම් කිසිම පාපයක් කළා නෑ. මේ පෙර ආත්මයක දෙයක් වෙන්නේ නැති කියලා පුරුද්දටත් මිනිස්සු කියනවා. මේ කියන්නේ මේක ගැන පොඩි දැනීමක් තියෙනවා. ඒ දැනීමක් තියෙන නිසා. ඒකට අපි මේ දේවල් ගැන හරිය අවබෝධකින් අපි කටයුතු කරනවා නම් මේ අනන්ත සංසාරේ මේ අපි කරගත්ත මේ ණය ගනුදෙනු වලින් 160කට වඩා 60ක විතර ප්‍රමාණයකින් මිදී නිදහස් වීමේ හැකියාවක් මේ කරුණු හතර දිනපතාම කිරීම තුළින් කෙනෙකුට ලබා ගන්න පුළුවන්.
ඒක වෙන්නේ අපිට සතර අනුස්සති වඩනකොට පවා මේක බොහෝම උපකාරයක් වෙනවා, මේක ශක්තියක් වෙනවා මේ කරුණු හතර කිරීම. ඒක නිසා කවුරු හරි භාවනාව ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරමින් භාවනා යෝගීව යන කෙනෙකුට මේක තවත් උපකාර වෙනවා. එහෙම නොවුන කෙනෙකුට වුණත් ඒ කෙනාගේ ජීවිතේ යම් යම් ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීම තුළ ඒ කෙනාටත් යම්කිසි නිවීමක් මිදීමක් මේ තුලින් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ දැන් මේ අපිට පරණ කරගත්ත ණය මේ අපි අලුතෙන් නෙමෙයි මේ පරණ අපි පෙර සංසාරේ කරගත්ත මේවා දේවල් දැන් අපිට ඇතුන් ලබාවත් අපිට මේතෙන්ට අද්දවල මේක නිවැරදි කිරීමේ හැකියාවක් නැහැ. අපි අනන්ත සංසාරක ඉපදිලා මේ කියන අවඩ අසාධාරණ හිංගි හිංසා කරලා තියෙනවා නම් අපිට සහසම්බන්ධ වෙච්ච අයට ගහ කොළට සතා සිව්වාවට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධාතුන්ට කොහේ හරි අපි මොකක් හරි අවඩක් කරලා තියෙනවා නම් අසාධාරණයක් කරලා තියෙනවා නම් ඒවා විනාශ කරන්න ශබ්ද දූෂණය මේ පොළව මේ පඨවි දූෂණය වායු දූෂණය වගේ දේවල් කරන්න අපි සහසම්බන්ධ වෙලා තියෙනවා නම් දැන් අපිට ඒ කරපු දේවල් වලට අපිට දැන් මේ මොහොතේ අපි දැන් තමයි අපි දන්නේ ඒවා වැරදි බව. නමුත් දැන් අපි කරගත්ත දේවල් තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා අපිට මේ මොහොතේදී කරන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුවෝ සම්‍යක් ප්‍රයෝග ප්‍රතිකර්ම උපකර්ම විදිහට තමයි මේ කරුණු හතර පෙන්නලා දෙන්නේ. අපිට පුළුවන් මේවෙන් මිදී නිදහස් වෙන්න මේ කොටසකින් බොහොම කොටසකින් මිදී නිදහස් වෙන්න මේ කරුණු හතර භාවිතා කරන්න. එතකොට මේ කමාව ගන්නවා කියන එකේදී පළවෙනියටම මේ කමාව ගන්නේ අපි කාගෙන්ද? ඒතර පළවෙනියටම අපි කමාව ගන්න ඕනේ. කමා කර ගන්න ඕනේ. අපි අතින් මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තුන් රත්නයට අපේ අතින් යම් කිසි දේවල් අපි කියලා ඇති. අපි දන්නේ නැහැ බුදු කෙනෙක්. මේ ධර්මය අපි විකෘති කරන්න ඇති. විශේෂයෙන්ම මේ ධර්මයට කරපු හානිය තමයි ගොඩාක් අයට මේ නිවන වැහෙන්න හේතු වෙන්නේ. ගොඩාක් මිනිස්සුන්ට නිවන ආවරණය වෙන්න ලොකුම බලපෑම් කරන දේ තමයි මේ ධර්මයට කරන ධර්ම විකෘති කිරීම, ධර්මයට අපහාස කිරීම, නිඳා කිරීම වගේ දේවල් කරලා තියෙනවා නම් කවුරු හරි. ඒක තමයි විශේෂයෙන්ම කමා කරගත යුතු දේ. එතකොට මේ සංඝයා වහන්සේලාට යම් කිසි අවඩ අසාධාරණකම් කළා, නිඳා අපහාස අවලාද කරලා අපි දන්නේ නැහැ ඒ සංඝයා වහන්සේලා කියලා. මොකද මේ බුදු පියාණන් වහන්සේලාව මේ ඇස් දෙකට දැකලා අඳුර ගන්න පුළුවන් කමක් අපි පෘථග්ජන ස්වභාවයේ ඉන්නකොට නැහැ. සංඝයා වහන්සේ කෙනෙක් අඳුර ගන්න පෘථග්ජන ස්වභාවයේ ඉන්නකොට බෑ. එතකොට මේ පෘථග්ජන ස්වභාවයේ ඉන්නකොට අපි කරපු ඒ වගේ පව් නොදැන දැනගෙන කරා වෙන්නත් පුළුවන්, නොදැන කරා වෙන්නත් පුළුවන්. හැබැයි අපේ විපාකවල වෙනසක් වෙන්නේ නැහැ. ඒ දේවල් අපිටම කර්මයක් විදිහට බලපවත්වනවා. ඒක නිසා ඒ දේවල් තේරුම් අරගෙන, ඒ දේවල් වැරදි බව තේරුම් අරගෙන මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කමා කර ගැනීමක් අපි කරගන්න ඕනේ. එතකොට මේ කරුණු හතර බොහොම පිළිවෙලකට වෙන්නත් ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ මේ කියපු ධර්මය හැමදේම අනුපූරක අනුපුප්පංගම ක්‍රමවේදයක් තියෙනවා. ඉස්සෙල්ලාම පින් දීලා අරිය මෛත්‍රිය පතුරවලා කමාව ගන්න එකක් කරන්න බෑ. මේ කමාව ගන්න එක තුල තමන් තුල අර නිසීදති පල්ලංකං ආභූජිත්වා කියලා මේ තමන්ගේ හිත බොහොම නිහතමානී තත්වයකට මේ හිත පහළ මට්ටමකට. මොකද අපි කමාව ගන්නවා කියන තැනදී අපේ හිත බොහොම නිහතමානී තත්වයකටපත් වෙනවා. පෘථග්ජන මිනිසයා කියලා කියන්නේ හැමතිස්සෙම බොහොම උදහස්, බොහොම මාන්නයකින් කටයුතු කරන උද්දච්චයක්, මමත්වයක් තියෙන කෙනෙක්. එතකොට ඒ කෙනා නිවන් දකින්න යන කෙනෙක් වෙනකොට ඒ කෙනා කමාව ගන්නවා කියලා, මම කමාව ගන්න ඕනේ කියලා හිතනකොට එයාගේ අර උදහස් බව, උද්දච්ච බවට තිබිච්ච හිත එකපාරටම බොහොම පහළම අංකයකට ඇවිල්ලා එයා බොහොම නිහතමානී තත්වයකට එයාගේ හිතපත් වෙනවා. අන්නේ පත්වෙච්ච අවස්ථාවකදී තමයි මම කමා කරගන්නවා මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කමා කරගන්නවා කියලා. මේ මම කරපු මගෙන් කාගේ හරි දැන හෝ නොදැන මං කරපු වරදක් තියෙනවා නම් ඒක කමා කරගන්නවා කියලා මේ හිත නිහතමානී තත්වයකට පත් කරගත්තාම
එයාට මේ ගාතාව කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයංකම මේ බන්තේ භූරි පඤ්ඤය තථාගත. අච්ඡයංකම මේ දබ්බන්තේ කියලා කිව්වේ බුදු පියාණන් වහන්සේලා. එතකොට මේ කායේන වාචා චිත්තේන සිතින් කයෙන් වචනයෙන් මම මේ කරගත්ත යම් කිසි වරදක් පාපයක් තියෙනවනම් මේ දේවල් වලට කමා කරන සේක්වා කියලා පළවෙනියටම බුද්ධ රත්නේ දෙවනුවට කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයංකම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කියලා මේ ධර්මයට යම්කිසි අපි මේ කරගත්ත යම්කිසි අපහාසයක් විකෘතියක් අපි ධර්මයේ විකෘති කරලා ඇති අපි දැන් හොඳටම දන්නවා මේ ගොඩාක් අපි අතින් ධර්ම විකෘති වෙන වැඩ වෙලා තියෙනවා මොකද අපිත් ඉගෙනගෙන තියෙන විකෘති ධර්මයක් පස්සේ බලනකොට අපි ඒක දන්නේ නැහැ පස්සේ අපි මේක ගැන හොයනකොට තමයි අපිට තේරෙන්නේ අපි ඉගෙන ගත්ත විකෘති ධර්මයක් කියලා ඒ වගේ විකෘති කිරීම මොකද අපි ඒව තව කෙනෙකුට කියලා දීලා ඇති ඒක නිසා ඒ අයගේ නිවන් මඟ වැහිලා ඇති අන්න ඒ වගේ දේවල් කරගෙන තියෙනවා නම් ඒ වෑනුත් කමා කරගන්න ඕනේ ආයි මේ සංඝ රත්නයෙන් කමා කර ගැනීමක් කරන්න ඕනේ. එතකොට ඒ අවබෝධය ඇතුව ගාථා පාඩ ටික කියවෙනකොට අපිට තව ඒ ටික කරගෙන එනකොට අපිට අපි ඒ විතරක් නෙමෙයි අපි කරගෙන තියෙන්නේ තව. මේ අනන්ත සංසාරයේ මේ අපි ඇවිල්ලා තියෙන ගමනේදී අපි හිතමු පූජ්‍ය පක්ෂය සම්මත පූජ්‍ය පක්ෂයට පවා අපි නිନ୍ଦා අපහාස කරලා තියෙන අවස්ථා තියෙනවා. ඒවත් අපිට කර්ම විදිහට වැඩෙනවා. මොකද අපි පෘථග්ජන ස්වභාවයේ ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ අපි ඒගොල්ලෝ මොනවා හරි කරන වැරද්දක් දැකලා මේ සම්මත පූජ්‍ය පක්ෂයටත් අපි නිନ୍ଦා අපහාස කරලා තියෙනවා. සමහර දඬුවම් කරන්න ගිහිල්ලා තියෙනවා. ඔය වගේ දේවල් නිසා අපිට මේ නිවන් මාර්ගය ඇහෙන්න වැහෙන්න හේතුවක් වෙලා තියෙනවා. එතකොට වැඩි හිටියන්ට, ගුරුවරුන්ට, සහෝදර සහෝදරීන්ට, ස්වාමි පුරුෂයන්ට, භාර්යාවන්ට, ඥාති හිත මිත්‍රාදීන්, අසල්වැසියන් මේ සියලු සත්වයන්ටම අපේ අතින් යම්කිසි හිංසා වැඩ අසාධාරණකම් සිද්ධ වෙලා තියෙනවා නම් මේ සියලු දේයින්ම මම කමා කරගන්න ඕනේ කියන චේතනාවක් අපි තුල ඇති වෙලා මේ අයගෙන් මට කමාව ලැබෙත්වා කමා කරත්වා කියලා හැමතිස්සෙම මේක තේරුම් අරගෙනම මේක හිතෙන් හිතන්න ඕනේ චේතනාවක් ඇතුව. එතකොට මේ ගස් කොළවලට ස්වභාව ධර්මයට අපි බොහොම හානි කරලා ඇති. අපි දන්නේ නැහැ ගස් කපලා ඇති අපිට ඕමනාවට වනාන්තර පිටින් විනාශ කරලා ඇති සත්තු සමූල ඝාතනය කරලා ඇති. අපිට හිතා ගන්නවත් බැහැ අපි කරපු පව්කම් මොනවද කියලා. මේ දේවල් කමා කරගන්නකොට අපිට පුළුවන් මේ අපි කරපු දේවල් වලින් අපි නොදැන කරපු දේවල් වලින් ඒ යම් අකුසල විපාක කර්මයන්ගෙන් මිදී නිදහස් වෙන්න. එතකොට මේ ආකාරයට අප විසින් කරගත්ත මේ යම් දේවල් දැන් අපි දිනපතාම මේක කරනකොට අද දවසේ ඇතුළත අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් කිසි කෙනෙකුට ඒ කියන්නේ අපි සමහර විට රස්සාව කරගෙන යනකොට මේ රස්සාවේ සේවකයන්ගෙන් වැඩ ගන්නකොට අපිට ඒ අයට යම් කිසි තරවටු කිරීමක් ඒගොල්ලන්ගෙන් වැඩේ කරගන්න යම් කිසි නමුත් ඒගොල්ලන්ගේ හිත රිදෙනවා. එතකොට අපි පොඩි ණය ගනුදෙනුවකට පැටලෙනවා. හැබැයි ඒක අපි තේරුම් අරගෙන අපේ රස්සාවට අවශ්‍ය ආකාරයට කටයුතු කළා අපි ගෙදර ඇවිල්ලා අපි මේක උදේ හවස කරනකොට මේ දේවල් වලින් මිදී නිදහස් වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. අපිට මේක කමාව ගැනීම කියන එක අභිමුඛව හෝ අනභිමුඛව කරන්න පුළුවන්. මේ අපි මේ චේතනාව තමයි අවදි කරගන්නේ. මේ චිත්ත ශක්තිය තමයි අවදි කරගන්න ඕනේ. මේ චිත්ත ශක්තිය තමයි පිරිසිදු කරගන්න ඕනේ. මේ පිරිසිදු කර ගැනීම කියන තත්වයේ උඩ තමයි අපිට මේ ශක්තිය බලවත් කරගන්න පුළුවන් වෙන්නේ. මේ චිත්ත ශක්තිය පිරිසිදු කර ගැනීමෙන් තමයි චිත්ත ශක්තිය බලවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මේ කමාව ගැනීම කියන කොටසෙදී බොහෝම ඒක චේතනාවක් ඇතුව මේ කමා කර ගැනීම කියන දේ තේරුම් අරගෙන කාගෙන්ද කමාව ගන්න ඕනේ මොකටද කමාව ගන්නෙ ඇයි අපි කමාව ගන්නෙ මේ කමාව ගැනීමෙන් මට වෙන යහපත මොකක්ද කියන එක තේරුම් අරගෙන තමයි මේ කමා කර ගැනීම කියන කාරණාව අපි සිද්ධ කරගන්න ඕනේ. එතකොට මේ කමා කර ගැනීම සිද්ධ කරගන්නවා හා සමානවම
නැවත නැවතත් අපි මේ වගේ වැඩ කරන දේවල් මේ වගේ වැරදි වැඩ වලින් මිදී නිදහස් වීට කටයුතු කරන්නත් අපි හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. නැත්තම් හැමදාම වැරදි වැඩ කරලා ඇවිල්ලා හැමදාම හවසට කමා කරගත්තා කියලා මේක මේ වෙන්නේ නැහැ. මේක ඉවර කරන්න ඕනේ. ඉවර කරන්න නම් අපි පුළුවන් තරම් ඒ දිනදා වැඩ කරගෙන යනකොට අපි දැන් මේක එකපාරට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ නිවන් දකින්නවා කියන එක. එතකොට මේකට අපි යම්කිසි ක්‍රමවේදයක් ක්‍රමානුකූලව අනුගමනය කරගෙන යනවා. එතකොට අපි අද අපේ අතින් වරදක් වුණා නම් හෙට අපි ඒ වැරද්ද නොකර කොහොමද කටයුතු කරන්නේ කියන එක සම්බන්ධව අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වැඩේ අපේ අතින් ඊළඟ දවසේ වෙන්න යනවා නම් ඒක වෙන්න නොදී වළක්ව ගන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි මේක ගැන අවබෝධයෙන් මේක දිනපතා මේ කමා කර ගැනීම සිද්ධ කරමු. එතකොට දෙවැනි කරුණ තමයි අරිය මෛත්‍රිය පැතිරවීම. දැන් මේ කමාව ගැනීම කියන කොටස අපි කරනකොටම අපේ හිතේ යම්කිසි නිහතමානීකමක් ඒ මොහොතකට යම්කිසි අර අපේ හිතේ තියෙන උදහස් බව ඒ උද්දච්චකම මහන්තත්වය කියන එක අඩු වෙලා මේ මෛත්‍රිය පැතිරවීම කියන தത്വයට අපේ හිත සූදානම් වෙලා තියෙන්නේ. ඒකයි මේක පිළිවෙලකට එන්න ඕනේ කියලා කිව්වේ. දැන් මේ කමාව ගැනීම කියන එක කරනකොටම අපේ හිත මෛත්‍රිය පතුරවන්න සුදුසු මට්ටමකට හිතපත් වෙලා තියෙන්නේ මේ මොහොත වෙනකොට. එතකොට මේ අනන්ත සංසාරයේ අපි විසින් මේ තරහින්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, පටිඝයෙන් කටයුතු කරලා මේ කළු කිරණ ශක්තියක් විශ්වයට පිට කරලා මේ අපේ ලේ ධාතුවම අපි තරහ අරගෙන කටයුතු කරනකොට ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරනකොට මේ ලේ ධාතුව කිලුටු වෙනවා. ලේ ධාතුව අඳුරු වෙනවා. මේ අඳුරු වෙන මේ ලේ ධාතුව තුලින් අපේ ඕරයකින් පිට වෙන්නේ කළු කිරණ ශක්තිය. ඒක තුල මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත හතර මේ අපි කළු කිරණ ශක්තියෙන් පිට කරලා අනන්ත අප්‍රමාණ මේක කිලුටු කරලා තියෙනවා. දැන් ඔන්න අපිට අවස්ථාව ඇවිල්ලා තියෙනවා මේ අරිය මෛත්‍රිය පතුරවල සුදු කිරණ ශක්තියක් පතුරවල මේ අපි විසින්ම මේ කිලුටු කරපු මේ සතර මහා භූත ධාතු ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න නැවත සුදු කිරණ ශක්තියක් පිට කරලා ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න. එතකොට මේ අපේ හිතේ යම් දේශයක්, වෛරයක්, ක්‍රෝධයක් තිබුණා නම් අවදුරටත් පවතිනවා නම් ඒ හිත පිරිසිදු කර ගැනීම අරිය මෛත්‍රිය පැතිරවීමට උපකාරයක් වෙනවා. ඒ කියන්නේ අපේ දැනටත් අපි දැන් අපේ හිතේ මේ මුල් බැහැලානේ තියෙන්නේ මේ ද්වේෂය, වෛරය කියන එක. එතකොට මේ මුල් බැහැපු මේ මුල පොඩ්ඩක් සොලවල බුරුල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි මුල උදුරන්න තමයි මේ සතර අනුස්සති වඩාගෙන මේ කමා කරගෙන මේ ගමනක් යන්න හදන්නේ. දැන් මේ අපි මේ දිනපතා මේ කරන දේ තුල අපේ අර මුල් බැහැලා තියෙන අර දේශ ගති මේව පොඩ්ඩක් බුරුල් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට තේරෙනවා අපි කාටද වෛර කරේ. සමහර විට මේක කරගෙන යනකොට වෛර කරන අය වුණත් මතක් වෙන්න පුළුවන්. මම මෙයාට වෛර කරා. නම් මෙයාට මේ වගේ දෙයක් කරා. එවලෙම කමා කරගන්න. එවලෙම පින් දෙන්න. එවලෙම අරිය මෛත්‍රිය පතුරවන්න. ඒ වගේ මේ හිත හොඳට මේකට පුරුදු පුහුණු කරගන්නයි අපි දැන් මේක කිරීමේ පරමාර්ථය අපේ හිත හොඳට මේකට පුරුදු පුහුණු කරගන්න. පුරුදු පුහුණු කරගත්තාම අර වෙනදට අපි දේශයෙන් වෛරයෙන් කටයුතු කරන අවස්ථාවල් වලදී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් කටයුතු කරන්න අපේ හිත හදන් වෙනවා. ඒක නිසා තමයි මේක පුරුද්දක් පුහුණුවක් විදිහට මේක දවස් 7ක් අනිවාර්යෙන්ම දවස් 7ක් එක දිගට කරන්න ඕනේ. ඒ දවස් 7 පටන් ගත්ත දවසේ ඉඳලා මේක එක දිගටම කරගෙන යන්න ඕන බවත් මතක තියාගන්න. මරණ මොහොත දක්වාම මේක කරගෙන යන්න ඕනේ. අරහතුන් වහන්සේලා පවා මේ ටික කරනවා. මොකද මේක කළ යුතුම දෙයක් නිසා. එතකොට මේ දැන් විශ්වයට මේ අපේ කළු කිරණ ශක්තියක් යවලා මේ කරපු කිලුටු කිරීම නැවත සුදු කිරණ ශක්තියක් පිට කරලා මේක අපේ අපි ණය වෙච්ච කොටස අපි නැවත නිවැරදි කරන්න ඕනේ. මේ නිවැරදි කිරීම කරන්න නම් අපි අරිය මෛත්‍රිය පතුරවලා බොහොම හිතේ උපන් දේශේ වෛරය නැති කරගන්න චේතනාවකින් මේ මෛත්‍රී භාවනාව
මේක මේ මෙත්තානුස්සතිය නෙමෙයි මේක අරිය මෛත්‍රිය. මේ දෙක ගොඩක් අය පටලව ගන්නවා. මෙත්තානුස්සතිය කියන්නේ වර්තමාන මොහොතේ උපදින යම්කිසි ද්වේෂයක් ඉපදුනොත් අපි ඒක සමතයකටපත් කරන්න පාවිච්චි කරන භාවනාව. ඒක මෙත්ත අනුස්සති. මේක අරිය මෛත්‍රිය. මේ අරිය මෛත්‍රිය පතුරවන එකයි මෙත්තානුස්සතියයි පටලවා ගන්න එපා. මේ දෙකේ වෙනසත් හොඳට තේරුම් ගන්න. වර්තමාන මොහොතේ උපදින දේශය අයින් කරගන්න තමයි අපි මෙත්තානුස්සතිය වඩන්නේ. මේ අපි වඩන්නේ මේ අපි පෙර අනන්ත සංසාරයේ අප විසින් මේ අපේ සිතින් කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙලා මේ කරුණ කිරණ ශක්තියින් පිට කරලා මේ ස්වභාව ධර්මයට කරපු මේ යම්කිසි අපි අවඩක් කළා තියෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කම්පණය කරන්න අපි දායක වෙලා තියෙනවා. අන්න ඒවෙන් මිදී නිදහස් වෙන්න තමයි මේ අරිය මෛත්‍රී භාවනාවක් අපි දිනපතා කරන්නේ. එතකොට මේ දැන් අපි අපේ මේ මුල් බැහැලා තියෙන මේ නිච්ච සුඛාත්ත වෙලා තියෙන ද්වේෂය වුණත් අයින් කරගන්න මේක අපිට උපකාරයක් වෙනවා. එතකොට මේ මම මගේ මට ලෙස මේ නිච්ච සුඛ සංඥාවක් අපි හදාගෙන තියෙනවා. මේ අපි වැරදි භාවනාවකටත් අපිව පුරුදු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්කෝලේ දහම් පාසල් වල ගියාම ඉස්සර අපිට කියන්නේ මම නිදුක් වෙම්වා නිරෝගී වෙන්වා මම මෙන්ද මාගේ සතුරෝද මිතුරෝද කියලා කියනකොට මේක විසම වෙනවා. මේකේ වෙනසක් තියෙන බව පෙන්වන්න දැන් අපි යන්නේ මේ මමත්වයෙන් මිදෙන්න. එතකොට මම නිදුක් වෙත්වා කියලා කියනකොට ඒක විෂමයි. මගේ සතුරෝ කියනකොට ඒක විෂමයි. ඒක නිසා ඒක වැරදි ක්‍රමවේදයක්. ඒක සම්පූර්ණයෙන්ම අපි අතාරින්න ඕනේ. ඒක නිසා අපි ඒක කියන්න ඕනේ මමද සියලු ලෝක සියලු සත්වයෝ. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තමයි අපි හිතන්නේ. මමද සියලු ලෝක සියලු සත්වයෝ සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. කාමරාග පටිඝාදී රෝගයන්ට මුල්වන කෙලෙස් වලින් මිදී සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයටපත්ව අනාගාමී ඵලයෙන් සුවපත් වේවා. සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා තමයි අපි මේ අරිය මෛත්‍රිය පතුරවන්නේ. එතකොට මේක සමමෙතක්. මේකේ කිසිම විෂම භාවයක් නැහැ. කාටවත් වැඩිපුර දීලා නැහැ. කාවවත් වෙනම නම්ගම් කියලා මතක් කිරීමක් නැහැ. මේ සියලු දෙනා මේ අපි සියලු මේ ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීම තමයි අපේ පරමාර්ථය. එතකොට මේ සියලු දෙනාටම කිසිම අඩුපාඩුවක් නැතුව සමමෙත පැතිරෙන්න ඕනේ. එතකොට තමයි මේක නිවැරදි අරිය මෛත්‍රී භාවනාවක් බවට පත් වෙන්නේ. එතකොට මේ අපේ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අපි පින් අනුමෝදන් කිරීම. එතකොට මේ අපේ හිත මේ අරිය මෛත්‍රිය පතුරවනකොට දැන් කමා කරගත්ත වෙලාවේදී අපේ සිත කොටසක් පිරිසිදු වුණා. දැන් අරිය මෛත්‍රිය පතුරවනකොට තව කොටසක් පිරිසිදු වෙලා අපේ හිතේ යම්කිසි අර චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. මේක හරියට කරලා බලන්න කරනකොට තේරෙනවා මේ හිතේ හරිම ඒ වර්තමාන මොහොතට නික්ලේශී බවක් ඇති වෙනවා. ඒ තප්පරයට දෙකට වුණත් අපිට ඒ தত্ত্বය ඇති කරගන්න පුළුවන් මේ විදිහට සිතුවිලි පවත්වලා සිතුවිලි පිරිසිදු කරගෙන. එතකොට මේ සිතුවිලි වලින් තමයි අපි මේ සම්පූර්ණම මේ ගමන යන්නේ. මේ ශක්තිය තේරුම් අරගෙන මේ සිතුවිලි පරිහරණය කිරීමේ ක්‍රමවේදය තමයි අපි මේ ඉගෙන ගන්න. එතකොට මේ විදිහට අපි මේ සියලුම සත්වයින්ට අරිය මෛත්‍රිය පතුරවලා කමා කරගෙන මේ අපි දැන් ලෑස්ති වෙන්නේ පින් අනුමෝදන් කිරීම. මේ පින් අනුමෝදන් කරන්නේ කාටද? දැන් මේ පින් අනුමෝදන් කරන්න අපින් පින් බලාපොරොත්තු ඉන්න කොටසක් ඉන්නවා. එතකොට මේ පින් බලාපොරොත්තු ඉන්නේ
මේ අනන්ත සංසාරයේ කවදා හෝ දවසක අපිටම අපේ දෙමව්පියෝ වෙලා දරුවෝ වෙලා අසල්වාසීන් ඥාති හිත මිත්‍රාදීන් වෙලා අපිටම සහසම්බන්ධ වෙච්ච කවුරු හරි කෙනෙක් අද පරදත්තූප ජීවීන් විදිහට ඉපදිලා ඉන්නවනම් ඒ අය තමයි අපෙන් පින් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව වෙන කෙනෙක් අපෙන් පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ අය පින් බලාපොරොත්තු වෙන්නේ ඒ අයට පින අවශ්‍ය නිසා. එතකොට බුදු පියාණන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේ පැහැදිලිවම මේ පින් අනුමෝදන් කිරීමේ අත්‍යවශ්‍යතාවය පෙන්නලා දීලා තියෙනවා. මොකද ඒක අපිට නිවනට බාධාවක් වෙනවා. ඒගොල්ලන්ගෙන් මේ පින් බලාපොරොත්තු ඉන්න අයට අපි පින් අනුමෝදන් නොකිරීමේ. එතකොට මේ පින් අනුමෝදන් කිරීම කියන මේ කාරණාව තුලදී අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථ දෙකක් තියෙනවා. පළවෙනි පරමාර්ථය තමයි මේ අයට අපි වෙච්ච ණයෙන් මිදී නිදහස් වීම. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පින් අනුමෝදන් කළ යුතුයි. එතකොට දෙවැනි පරමාර්ථය තමයි ඒ අයත් යම් කිසි දුගතියකටපත් වෙලා අපහසුතාවයකින් ඉන්න තැනක ඉපදිලා තියෙනවා නම් ඒ අයටත් එතනින් මිදී නිදහස් වෙන්නට අර උදව්වක් උපකාරයක් යුතුයකමක් වගකීමක් විදිහට තමයි ගිහියන් විදිහට මිනිස්සෙක් වෙලා ඉපදිච්ච කෙනෙකුට විතරයි මේ පින් අනුමෝදන් කිරීම කරන්න පුළුවන්. වෙන කාටවත් මේක කරන්න බෑ. පින්කම් කරන්න පුළුවනුත් මිනිස්සෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවනුත් මිනිස්සෙට අන්න ඒ නිසා ඒ යුතුයකමක් වගකීමක් විදිහට ඒ අයට පින් අනුමෝදන් කිරීම අපි සිද්ධ කරන්නේ. එතකොට ඒ අය අපිට උදව් කරන්නේ නැති, අපිට ඉගෙන ගන්න උදව් කරන්නේ නැති, රස්සාවල් වලට උදව් කරන්නේ නැති, අපිව හදන්න අම්මා තාත්තා කැතකුණු අතගාලා අපිව හදාගෙන වඩාගෙන තියෙන්නේ නැති, අපිට ඒ අයට ඒවට නැවත උපකාර කරන්න බැරුව ඒ අය මිය පරලව ගිහින් තියෙන්න පුළුවන්. එහෙම ඒ අවස්ථාවල් වලදී අපේ කොටස අපේ යුතුයකම් කොටස අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒ තැන් වලින් මිදී නිදහස් වෙන්න තමයි මේ පින් අනුමෝදන් කිරීම කරන්නේ. දැන් මේ ලංකාවේ විතරයි මං හිතන්නේ මේ පින් අනුමෝදන් කිරීමක් කරන්නේ මාස දවස් 7න් දාන දීලා මාස 3කින් දාන දීලා මේ අපේ පැරැන්නන්ගේ පුරුද්දක් විදිහට කරගෙන ඇවිල්ලා අදටත් මිනිස්සු 7 දවසේ දාන දෙනවා. එතකොට මේ 3 මාසේ දාන දෙනවා. මේ දේවල් කරගෙන යනවා. නමුත් මේවේ අර හරයක් අර්ථයක් ධර්මයක් ලොකුවට දාන්නේ නැති නිසා මේ එයාලා ඒක මේ අර කරන්නම් වාලේ කරනවා. නමුත් අර පින් අනුමෝදනාව හරියට කරන්නේ නැති නිසා මේ පින් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා සමහර අයට මේවේ අනිසි ප්‍රතිඵල විඳින්න සිද්ධ වෙලා තියෙනවා මේ පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම තේරුම් ගත්තේ නැති නිසා. එතකොට මේ පින් අනුමෝදන් කිරීමෙදිත් අපි මේ ගාථා පුරුද්දක් විදිහට කියලා තියෙනවා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා කියලා අපි මේ ගාථා ටික කටපාඩමින් කියලා තියෙනවා. නමුත් අපි මේකේ අර්ථය ධර්මයේ තේරුම් ගත්තේ නැහැ. මේ ගාථාවේ තියෙනවා බොහොම වැදගත් කොටසක්. ඒකේ තියෙනවා සම්බදං සම්පදං කියලා වචන දෙකක්. ඒ කියන්නේ මේ සම්බන්ධ වෙලා සම්බදං කියන්නේ සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. එතකොට මේ පුණ්‍ය අනුමෝදනාව කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ සංපදං කිරීම. මේ සංපහදා මේ තිබිච්ච බැම්ම මේ බැඳීමෙන් මිදී නිදහස් වෙන්න තමයි මේ ගාතාවන් කියලා මේ අවශ්‍යතාවය මෙනෙහි කරලා මේ පින් අනුමෝදන් කිරීමක් අපි කරලා තියෙන්නේ. ඒක අපි කරන්න ඕනේ ඒකින්ද තේරුම් ගන්න ඕනේ ඒ වචන අපි පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ හේතුව හින්දා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ විදිහට අපි පින් ලබා දෙනකොට අපේ හිත අපේ තවත් මේක පිරිසිදු බවට පත් වෙනවා. ඒ අයට පින් ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ අයටත් ඒ යම්කිසි දුගතියකටපත් වෙලා අපහසුතාවයකටපත් වෙලා ඉන්නවා නම් ඒයින් මිදී නිදහස් වෙන්නත් හැකියාව ලැබෙනවා. එතකොට අපි කරන තව වැරද්දක් තමයි කෙනෙක් මිය ගියාම ඒ ඥාතියාගේ නම් කියලා මුලින්ම පින් අනුමෝදන් කරනවා. ඒක වැරදි ක්‍රියාවක්.
අපිට දැන් පින් අනුමෝදන් කරනකොට අපිට මේ අපේ ඔය මැරිච්ච අය වුණත් සමහර වෙලාවට නම් වශයෙන් මතක් වෙනවා. කවදාවත් පින් අනුමෝදන් කිරීම කරන්නම සුදුසු නැහැ. අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ පින් බලාපොරොත්තු වෙලා ඉන්න සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කිසි කෙනෙක්ගේ නමක් කියලා පින් අනුමෝදන් කිරීමක් කරනවා නම් කරන්න ඕනේ. ඒ තේරුම් ගන්න ඕනේ මොකද අපි එහෙම කළොත් අපි විෂම විදිහට තමයි පින් අනුමෝදන් කිරීමක් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ කවුද පින් බලාපොරොත්තු වෙලා ඉන්නේ කියලා. හැබැයි කවුරු හරි පින් බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒ පින් බලාපොරොත්තු වෙලා ඉන්න අයට කිසිම අඩුපාඩුවක් නැතුව පින් දෙන විදිහට තමයි අපි පින් අනුමෝදන් කිරීම පවා කරන්න ඕනේ. කාටවත් වැඩිපුර දීමක් කාටවත් පින් ගන්න බැරි වුණොත් එහෙම අපි කරපු පින්කමෙනුත් ඇති වැඩක් නැතුව යනවා. ඒක නිසා මේකට කාල වේලාවක් ගත වෙන්නේ අපි මේක මෙච්චර විස්තර කරාට මේක පුරුදු පුහුණු වුණාට පස්සේ විනාඩි 3ක් 4ක් ඇතුළත මේක කරන්න පුළුවන්. උදේ හවා යම්කිසි මේ කාරණාවල් ටික තේරුම් අරගෙන මෙනෙහි කිරීමක් පමණයි කරන්න ඕනේ. අපේ හිත පිරිසිදු කරගෙන අපි කමා කරගෙන අපේ අරිය මෛත්‍රිය පතුරවල හිත පිරිසිදු කරගෙන ඒ ශක්තිය තමයි අපි මේ අනුමෝදන් කරලා ඒ අයවත් නිදී නිදහස් කරගන්න අපිත් නිදී නිදහස් වීමේ චේතනාවෙන් මේ කරුණු කරගෙන යන්න ඕනේ. එතකොට මේ හතරවෙනි කරුණ විදිහට පෙන්නලා දීලා තියෙන්නේ මේ අපි දැන් අපි නිවන් දකින ගමනක යන්නේ. එතකොට මේ නිවන් දකින්න යන ගමනේදී අපේ මාර්ගචර්යාව පූර්ණය කරගන්න පුළුවන් විදිහට එතකොට භෞතිකව ලෞකිකව අපිට මේ දෙව් මිනිසුන්ට යුතුයකම් වගකීම් ඉටු කරන්න ඕනේ. එතකොට මේ මිනිස් ගුණ ධර්ම මතු කරගෙන සියලු සත්වයන් කෙරෙහි පරණ මෙත්තාවෙන් යුතුව කටයුතු කරලා අපිට අද යම්කිසි ධන වස්තු සම්භාර ලැබිලා තියෙනවා ඒවා උපයෝගී කරගෙන අපිට පුළුවන් දානමාන දෙන්න. එතකොට විශේෂයෙන්ම ධර්ම දානය. ධම්ම දානය කියන්නේ උතුම්ම දානයක්. ඒකට ධම්ම දානය, වස්තු දාන, ආහාර දාන, වස්ත්‍ර දාන මේ වගේ දේවල් දීලා මේ හැමෝටම මේ සංසාර ගමනින් මිදී නිදහස් වෙන්නට අවශ්‍ය උපකාරක දේවල් කරලා දීලා ඒකට උදව් උපකාර කරනවා. කවුරුත් කාට හරි නිවන් මාර්ගට යන්න උපකාර කරනවා. ධර්ම පුස්තක බෙදලා දෙනවා. එතකොට ධර්ම දේශනා පවත්වනවා. ඔය වගේ දේවල් කරලා අපිට පුළුවන් මේ ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන්න ඒ වටපිටාව හදාගන්න. එතකොට මේ කරුණු හතරේ කොටස් තුනක්ම හිතෙන් මෙනෙහි කරන්න තියෙන්නේ. හතරවෙනි කරුණ තමයි අපිට මේ වස්තු දාන, ඒ වගේ ආහාර දාන, ධම්ම දාන, වස්ත්‍ර දාන වලින් කරන්න තියෙන කොටස. එතකොට මේ කරුණු හතර අනිවාර්යයෙන්ම යම් කිසි කෙනෙක් හොඳට තේරුම් අරගෙන Tamanට පුළුවන් ආකාරයෙන් ඒ දානමාන දෙන ගමන් හිතෙන් මෙනෙහි කරලා කරන්න ඕන දේවල් ටිකක් කොහොමද කරන්න කියලා තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් උදේ හවස මේ ටික කරගෙන යනකොට එයාටම තේරෙයි එයා ගොඩාක් දේවල් වලින් මිදී නිදහස් වෙන බව. එයාට මේ ධර්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡා කරන්න, මේ මඟ අනුගමනය කරන්න බොහොම පහසුවක්, උපකාරයක්, ඒ වෙනුවෙන් තල්ලුවක් ලැබෙන බව එයාටම තේරුම් ගන්න පුළුවන්කමක්, හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකින්ද මේ කරුණු මම දැකලා තියෙනවා ගොඩක් අයට මේවා මග ඇරෙනවා, අමතක වෙනවා. මේවා ගැන ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒක නිසා මේගොල්ලන්ට නිවන් මඟ ප්‍රමාද වීමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රමාද වීමෙන් තොරව මේක කොහොමද කරගෙන යන්නේ කියන එක මතු කරන්න ඕන හින්දා තමයි මම අද මේක මාතෘකාවක් විදිහට තෝරගත්තේ. අපි අපේ යුතුයකම් වගකීම් අපේ ගෙවල් වල ඉන්න අයට, අපේ දරුවන්ට, ස්වාමි පුරුෂයන්ට, දෙමව්පියන්ට මේ හැම කෙනෙකුටම අපේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන ගමන් ඒ අයට මේ ධර්ම මාර්ගයේ යන්නත් උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒ විදිහටත් කරගෙන ඒ වගේම එදිනෙදා ජීවිතයේ තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් පැහැර නොහැර සියලු යුතුයකම් කරගෙන ගමන් අපි මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න අපිට උපකාරයක් වෙන ආකාරයෙන් වටපිටාව හදාගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒකට උවමනාවක් තියෙන්න ඕනේ. ඒකට අදිෂ්ඨානයක් ඇතුව කටයුතු කරන්න.
ඒක නිසා තමයි මම මේ කරුණාද මතු කරන්න ගත්තේ මේක අමතක නොකර මේකත් උවමනාවෙන් මේකේ තියෙන වැදගත්කම මතු කරේ මේ අපිට මේ ගමන ප්‍රමාද නොවි ඉක්මනටම Tamanට මේ මොහොතේම නිවන් දකින ක්‍රම මේවා ගැන අපි එච්චර අවධානය යොමු කළේ නැති වුණාට මේවා මේ මොහොතේම අපිට නිවන උදා කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ කරුණු කාරණා ගැනත් අවධානය යොමු කරගෙන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්මකාරණා උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා. දැන් මේ කරුණු ටික මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක සම්බන්ධවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව හරි නැත්නම් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මොකද ධර්ම සාකච්ඡා කරනකොට තමයි අපිට මේක ප්‍රායෝගිකව භාවිතාවට ගන්න විදිහ ගැන යාව ලැබෙන්නේ. කාට හරි මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අහන්න. මොකද මේ සංසාර ණය ගනුදෙනුවෙන් 160%ක්ම මේ නිදී නිදහස් වෙන්න පුළුවන්. හිතන්න මේ 160%ක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. මේ ප්‍රමාණයක් අපිට නිදී නිදහස් වෙන්න පුළුවන්. අපි මේක හොඳට තේරුම් අරගෙන මේක එදිනෙදා මේක නිකන් තප්පර දෙකක තුනක සිහිපත් කිරීමක් මේක ගැන අවබෝධයෙන් අපේ චේතනාවක් ඇතුව මේක සිහිපත් කිරීමක් විතරයි අපිට කරන්න තියෙන්නේ. එතකොට මේ අපේ හිතේ තියෙන මේ වික්ෂෝප වෙන ගතිය, කම්පණයටපත් වෙන ගතිය, එතකොට අර අසහනකාරී ගතිය ගොඩාක් අපිට අඩු වෙලා යනවා. මේක කරපු අය දන්නව ඇති, සමහර අය මෙතන කරපු අයත් ඇති, කරපු අය දන්නව ඇති. ඒ ගතිය ගොඩක් අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා මේක මගඵල ලැබුවත් මගඵල නොලැබුවත් ඒ හැමෝටම උපකාර වෙන කරුණු හතරක් ගැන තමයි මේ අද කතා කරේ. මේ කරුණු කරගෙන යනකොට යම් අයට යම් ප්‍රශ්නත් ඇවිල්ලා ඇති. ඒ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන්. සහ මොනවාම හෝ ඒ ධර්මයේ සම්බන්ධව මේ ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කිරීමේදී යම් ගැටලු තියෙනවා නම් ඒ ඕන ගැටලුවක් දැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්.